ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන පුංචි ගමක් තිබුණා. මේ ගම කෙළවරින් ලස්සන ගඟක් ගලාගෙන ගියා. ඉතින් මේ ගමේ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් ජීවත් වුණේ මේ ගඟේ ඉන්න මාළු වලලා විකුණලයි. අනේ හාමිනේ මේ උදේ පාන්දර මොකද්ද ඔහේ මේ කරන ලැජ්ජ නැති වැඩේ තේරුම? මොකද්ද මං කරපු ලැජ්ජ නැති වැඩේ? මම මේ පොඩ්ඩක් එළියෙන් ඇහෙන සද්ද මොකද්ද කියලානේ බැලුවේ. අනේ හාමිනේ අපිට මොකද ඔය වටේ පිටේ මොන සද්දපද්ද ඇහුණත් හාමිනේ ගිහින් හාමිනේගේ වැඩක් බලාගන්න මේ අනුන්ගේ ඕපදූප හොයන්න යන්නේ නැතුව. මම නම් ඔය කොහෙවත් උපදූප හොයන්න ගියේ නෑ. මම මේ බැලුවේ එළිය හයියෙන් ඇහෙන සද්ද මොකද්ද කියලා. ඒ මොනවා වුණත් අපි දැනගන්න එපැයි ගේ වටේ පිටේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. අනේ හාමිනේ ඔහේ ඕන එකක් කරගන්න එකයි ඇත්තේ. මං යනවා ගඟ පැත්තට මාළුවෙක් දෙන්නෙක්වත් අල්ලගෙන විකුණලා කීයක් හරි හොයාගන්න බලන්න. ඔය ගමේ ඕපදූප හෙව්වා කියලා කවුරුත් අපිට කන්න අඳින්න දෙනවා කියලයි අපරාධ නිකම් මේ කාලේ නාස්ති කරනවා. මං යනවා යන්න. ජෝති මොකද මේ අවුලෙන් වගේ? කොහේ ගිහින් එන ගමන්ද මේ? මං ගියා මේ ගඟ පැත්තේ මාළුවෙක්වත් අල්ලගන්න බලන්න කියලා. වැඩක් උනේ නෑ රාලේ. මං දැන් දවස් ගාණක්ම බැලුවා. එක මාළුවෙක්වත් අල්ලගන්න තාම බැරි වුණානේ. මම මේ කැලේ පැත්තටවත් යන්න කියලා හදන්නේ. හිස් සතින් ගෙදර ගියොත් අදත් පොඩි උන් ටික බඩේ ඉන්නේ. අනේ ජෝති මාත් මේ මාළුවෙක් දෙන්නෙක් අල්ලගන්න කියලා හිතාගෙන මේ පැත්තට ආවේ. එහෙනම් ඉතින් තවත් මාළු වලලා හරියන්නේ නෑ. එහෙනම් දෙන්නම යන් කැලේ පැත්තට. ඔන්න ඉතින් ජෝති සහ රාල කතා වුණ විදියට කැලේ පැත්තට යන්න පටන් ගත්තා. අපේ දැන් නම් හොඳටම මහන්සි. ජෝතිට හිතෙන්නේ නැද්ද අපි මේ කැලේට ආපු ගමන කිසිම තේරුමක් නැහැ කියලා? අපි කොච්චර දුර නම් ඇවිදගෙන ආවද? ඔන්න ඉතින් ආපු ගමනේ කිසිම තේරුමක් නැහැ කියලා හිතපු ජෝති සහ රාල කැලේ ගමන නවත්තලා ආපහු ගමට යන්න පිටත් වුණා. හාමිනේ මේ ඇහුණද? අදත් කන්න කිසිම දෙයක් හොයාගන්න බැරි වුණානේ. අනේ දෙයියනේ මෙහෙමත් මිනිස්සෙක් තාම මේ ගේ අස්සට වෙලා ඔහේ ඔය ඔබදුප හොයනවද? අනේ රාලේ මේ ඒක නෙවෙයි ඔහේ දන්නවේ වෙලා තියෙන වැඩ. අර අල්ලපු ගෙදර සෝමදාසට යකෙක් ගහලා කියන්නේ ගඟේ මාළු අල්ලන්නේ කියමත් දහන එක. අනේ හාමිනේ ඔය කාගේ හරි බොරු කතාවක් වෙන්නේ නැති. ඔහෙට විශ්වාසද ඇත්තටම දැන් ඔය එහෙම දෙයක්මයි වෙලා තියෙන්නේ කියලා? නැතුව රාලේ මම මේ කන් දෙකට ඇහුණ දෙන්නේ කිව්වේ. මම මොකටද ඔහෙට බොරු කියන්නේ? මෙන්න මේ ජනේල ළඟට ඇවිත් පොඩ්ඩක් බැලුවනම් ඔහෙට මං කියන දේ තේරෙයි හොඳට. ඒ මේ ඔහෙට ඇහුණදර වයසක මිනිස්සයා කීව කතාව. අපේ ගඟේ පතුලේ විශාල යකෙක් ඉන්නවා කියන්නේ. ඒ යකා හින්දා තමයි ගඟේ මාළුවෙක්වත් පේන්නේ නැතිව ඇත්තේ. අනේ රාලි මට නම් බයි බෑ. මං හිතන්නේ සෝමදාසට යකා ගහන්න නැත්තේ ඔය ගඟට මාළු අල්ලන්න ගිය වෙලේ වෙන්නේ නැති. ඔහෙට කොච්චර කීවත් අහන්නේ නෑ නෙවෙයි ගඟේ මාළු අල්ලන්න යන්න එපා කීවට. කොහෙද ඉතින් මං කියන දෙයක් අහන එකක් ඇයි? අනේ හාමිනේ ඔය කන් දෙකට ඇහෙන හැමදේම විශ්වාස කරන්න යන්න එපා බොල. මේ ළඟකදී ඉඳන් ගඟේ මාළු පේන්නේ නැති එක නම් හැබෑව. ඒ වුණාට ඉතින් අපි කොහොමද දන්නේ මේ ගඟේ මාළු නැති වෙන්නේ යකා කාලද නැත්තම් වෙන මොකක් හරි හේතුවක් හින්දාද කියලා? ඔන්න ඉතින් මේ විදිහට හාමිනේ දවස පුරාම මේ ඕපදූප ගැන සෙවිල්ලෙන් තමයි හිටියේ. හැබැයි ඉතින් රාල නම් මේ ගැන වැඩි හිතන්නේ ගියේ නෑ. හාමිනේ මං එහෙනම් පොඩ්ඩක් ගඟ පැත්තට ගිහින් එන්නම්. හාමිනේ ගෙදරට වෙලා පරිස්සමින් ඉන්නකෝ. ඉතින් හාමිනේට මෙහෙම කියපු ගමරාල ගඟ පැත්තට යන්න පිටත් වුණා. ඉතින් මේ සෝමදාසට යකා ගැහුවා කියන ආරංචිය මුළු ගඟ පුරාම වේගයෙන් පැතිර ගියා. මේ හේතුව නිසා ගමේ මිනිස්සු ගඟ පැත්තට යන්න තියා ඒ ගැන හිතන්නවත් බය වුණා.
ඉතින් ටිකක් විමසිල්ලෙන් ගඟ ළඟට ආපු රාළ හදිසියෙම ගඟ මැද මහ විශාල මාළුවෙක් ඉන්නවා දැක්කා. ඉතින් මේ මාළුවා රාළ ළඟට එන්න ගොඩාක් විශාල වුණා. ඉතින් මේ රාළව දැකපු අරුම පුදුම මාළුවා හරිම කලබලයෙන් රාළට කතා කරන්න පටන් ගත්තා. අනේ කරුණා කරලා මට උදව් කරන්න. මම ඔබට කරදරයක් කරන්නේ නැහැ. මම පූජකවරයෙකුගේ ශාපයකට හසු වුණු තරුණයෙක්. අනේ කරුණා කරලා මට උදව් කරන්න. මට ආයෙත් මිනිස්සෙක් වෙන්න ඕනේ. අනේ කතා කරන විශාල මාළුවෙක් නේද? මං කොහොමද ඔබට මේ කරදරෙන් බේරෙන්න උදව් කරන්නේ? ඔබට විතරයි පුළුවන් මට උදව් කරන්න. මොකද ඔබ විතරයි මාව දැකලත් බය නැතුව මට කතා කරේ. ඔබ එන්න කලින් මම කෙනෙක්ට කතා කරන්න උත්සාහ කළා. ඒත් ඔහු හොඳටම බය වුණා. ඔන්න ඉතින් මාළුවාගේ මේ කතාව අහපු රාළ ගම පුරා පැතිරලා තියෙන කටකතාව කොහොමද පටන් ගත්තේ කියලා තේරුම් ගත්තා. මම කැමතියි ඔබට උදව් කරන්න. මොකද්ද මං කරන්න ඕනේ? මිනිස්සු මාව දැකලා බය වුණොත් මම හුඟක් විශාල වෙනවා. හරියට ඔබ මාව විශාල වෙනවා දැක්කා වගේ. මිනිස්සු මාව දැක්කම බය නොවි සිනාසුනොත් මට පුළුවන් කුඩා වෙන්න. එතකොට මට පුළුවන් ආයෙත් මිනිස්සෙක් වෙන්න. මාව දැක්කම මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන බයට පුළුවන් මගේ ශාපය තව තවත් වැඩි කරන්න. අද දවස ගෙවෙනකන් ඉවසන් ඉන්න යාළුවා. හෙට උදේට මම ආයෙමත් මෙතෙන් එනවා. ඔබව බේරගන්න. මා විශ්වාස කරන්න. ඉතින් මේ රාළ ඉක්මනටම ආපහු ගමට ගිහින් මේ ගමේ මිනිස්සු හැමෝම එකතු කරගෙන මෙච්චර දවසක් ගම පුරා පැතිරලා ගිය කටකතාව පටන් ගන්න හේතුව ගැන හැමෝටම පැහැදිලි කළා. මේ කතාව අහපු ගමේ උදවිය මේ අහිංසක මාළුවට උදව් කරන්න කැමති වුණා. පහුවදා උදේම ගඟ ළඟට ගිය ගමේ මිනිස්සුන්ගේ සිනහ හඬවල් නිසා ශාපය විනාශ වෙන්න පටන් ගත්තා. හැමෝම හුඟා පුදුම වුණා වගේම සතුටු වුණා. එකපාරට මාළුවෙක් වෙලා හිටිය කුමාරයා නැවතත් ඔහුගේ මිනිස් ස්වරූපයට පැමිණියා. ශාපේ විනාශ වුණා එහෙනම්. මට පුළුවන් වුණා ආයෙත් මිනිස්සෙක් වෙන්න. හැමෝටම බොහොම ස්තුතියි මාව මේ ශාපයෙන් බේරගත්තට. ඔයාලගේ මේ උදව්ව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. කුමරුනි, ඔබ කොහොමද එකපාර මෙහෙම මාළුවෙක් බවට පත් වුනේ? කවුද ඔබට මේ වගේ භයානක ශාපයක් කළේ? මට මතක විදිහට මෙන්න මේකයි සිද්ධ වුනේ රාලේ. මම මීට දවස් 2-3කට කලින් වගේ ආරක්ෂකයෙක් එක්ක කැලේ මැදින් රහස් සංචාරයක් යන ගමන් හිටියේ. හදිසියෙම මම දැක්කා අමුතු මිනිස්සෙක් භාවනා යෝගී ඉරියව්වකින් තමයි ඔහු හිටියේ. ඔබ පූජකවරයෙක්ද? ඔබ කුමක්ද මේ කරන්නේ? මේ තරම් විරූපී රූපයක් ඇති ඔබ කුමන පූජකවරයෙක්ද? මේ අහිංසක සතුන් මරා දමන්නද ඔබ මේ හදන්නේ? මම බොහොම බලවත් පූජකවරයෙක්. ඔබ කවුද මගේ වැඩවලට බාධා කරන්න? ඔබ මට කළ අපහාසය නිසා මගේ සියලු බලයන් අඩු වී යනවා. මා දකින මිනිසුන් මට කොතරම් බියවනවාද එතරම් මගේ ශක්තිය වැඩි වෙනවා. නමුත් ඔබ මගේ ශක්තිය එකපාරෙන් නැති කරා. මාව දුර්වල කළා. මාගේ සියලු ශක්තිය යොදවා ඔබව මම මාළුවෙක් කරනවා. ඔබට තේරෙවි ඉක්මනින් මිනිසුන්ගේ සිතේ ඔබ කෙරෙහි ඇතිවන බිය නිසා ඔබට සිදුවන්නේ කුමක්ද කියා. අනේ දෙවියනේ, කුමාරයා මාළුවෙක් වුණා නේද? පූජකවරයාත් විනාශ වුණා. කුමරුනි, මම ඔබව බේරගන්නම්. මම ඔබව බේරගන්නම්. බය වෙන්න එපා. අනේ මාව දාලා යන්න එපා. අනේ මාව බේරගන්න. ඔන්න ඕක තමයි මට සිද්ධ වුණේ. වසර ගාණක් මං වෙනුවෙන් මහන්සි වෙලා මං වෙනුවෙන් වැඩ කරපු මගේ ආරක්ෂකයන් අන්තිමේදී මාව දාලා ගියා. මගේ ජීවිතේ බේරගත්තට මේ හැමෝටම බොහොම ස්තුතියි. මෙන්න මගෙන් පුංචි තෑග්ගක්. රාළ, ඔබ හරිම නිර්භීත නුවණක්කාර පුද්ගලයෙක්. ඔබට බොහොම ස්තුතියි. මම කැමතියි ඔබ රජමාලිගයේ රැකියාවක් ලබා දෙන්න. මගේ ආරක්ෂකයා විදියට. ඔන්න ඉතින් අවසානයේදී රාළ සහ ගම්වැසියන් ඉතා සතුටින් ජීවත් වුණා.